මේ ලෝකයේ මේ ඉපදුණු ජීවිතය කොහොම හරි ජයග්‍රහණයක් කරා අරගෙන යනවා කියලා හිතෙන්නේ ඊටමත් සුළු පිරිසකට විතරයි. ඉතින් ඔයත් ඒ අතරින් කෙනෙක්. ඒ නිසා ඔයාගේ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඊටමත් ඉක්මනින්ම ඉෂ්ට වෙන්න කියලා චිත්ත ප්‍රවේගය අපි වෙනදා වගේම ඔයාට අපේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 2026 වසරට සූදානම් වෙන විදිහ ඔයාගේ ඉලක්කය ඔයා කොහොමද සපුරගන්නේ මෙන්න මේ කාරණාව ගැන අපි මේ වීඩියෝ මාලාව ඔයාට අරගෙන එනවා. මේ ඒකේ 3 වෙනි වීඩියෝ එකයි. මේ වීඩියෝ එකට අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයා අපේ පරණ වීඩියෝ දෙකත් අනිවාර්යෙන් බලන්න. එහෙම බලලා ඔයා මේ වීඩියෝ එකත් ඉවර වෙනකල්ම අහලා අපිත් එක්ක අපි මේ කියන විදිහට කියන දේවල් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඔයාගේ ජයග්‍රහණය ස්ථිරයි. ඉතින් අද ඔයාට අපි කියන්නේ මුලින්ම හැම දෙයක්ම කරනකොට අපි කලින් කතා කරා ඔයාගේ මුදල් ඔයා වියදම් කරන විදිය උපරිම අර පිරිමැස්මක් කරගන්න කියලා. ගිය අවුරුද්දේ පරණ විදිහට වියදම් කරපුවා දැන් නතර කරන්න. අලුතෙන් වියදම් කරන විදියක් ඔයා හිතන්න. ඔයාට ගෙවන්න තියෙන දේවල් ඔයා ඒ දේවල් ගෙවන්න. ණය ගෙවන්න තියෙනවා නම් පොලියක් ගෙවන්න තියෙනවා නම් ඒක කඩ නොකර අනිවාර්යෙන් ඒ નિયમિત දවසට ගෙවන්න. ඊට අමතරව ඔයාට තියෙන අනවශ්‍ය වියදම් අන්න ඒ වියදම් කරනකොට ඔයා ඔයාගෙන්ම අහන්න. ඇයි මම මේ දේ කරන්නේ? මොකටද? මෙන්න මේ ප්‍රශ්නෙට ඔයා තුලින් උත්තරයක් හොයන්න. අපි ඒකට අද ඔයාට සරල උදාහරණයක් පෙන්වන්නම්. එක දීවරයෙක් හිටියා. මේ දීවරයා උදේ වරුවේ බෝට්ටුවේ ගිහිල්ලා මාළු අල්ලගෙන ඇවිත් එයා වෙරළට වෙලා වාඩි වෙලා එක තැනක පාඩුවේ මුහුද දිහා බලාගෙන හිටියා. මෙහෙම ඉන්නකොට ටික වෙලාවකින් එතෙන්ට ආවා මහාචාර්යවරයෙක්. මේ මහාචාර්යවරයාත් අර දීවරයා ඉඳගෙන හිටපු බංකුවෙම ඉඳගෙන ටිකක් වෙලා ඉඳලා මේ දීවරයාත් එක්ක පොඩි කතා බහක් පටන් ගත්තා. ඔයා කවුද? මොනවද කරන්නේ? මෙහෙම අහනකොට එයා කිව්වා මම දීවරයෙක්. මම මාළු අල්ලනවා. මගේ රස්සාව ඒක. මම ගිහිල්ලා උදේ මාළු අල්ලගෙන ඇවිල්ලා දැන් මාකට් එකට දාලා මේ ඇවිල්ලා ටිකක් මුහුද දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ මහාචාර්යවරයා ඇහුවා ඉතින් ඇයි ඔයා මෙහෙම ඉන්නේ? ඔයාට ආයෙත් යන්න පුළුවන්නේ මාළු අල්ලන්න. ටිකක් වැඩිපුර මාළු අල්ලන්න පුළුවන්නේ. ඔහොම අහනකොට දීවරයා අහනවා ඇයි ඉතින් මං එහෙම කරන්නේ? ඒ විදියට දීවරයා කියනකොට මහාචාර්යවරයා කියනවා ඔයාට ඒකෙන් පුළුවන් ගොඩක් ලොකු මාළු ප්‍රමාණයක් අල්ලන්න. ඒ විදියට ලොකු මාළු ප්‍රමාණයක් අල්ලලා ඔයාට ඉක්මනින්ම තව ලොකු බෝට්ටුවක් අරගෙන සේවකයොත් දාලා මේ වැඩේ දිගට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මෙහෙම කිව්වහම දීවරයා ආයෙත් අර ප්‍රශ්නේම ඇහුවා. ඇයි මම එහෙම කරන්නේ? ඊට පස්සේ මේ මහාචාර්යවරයා ආයෙත් මේ දීවරයාට කියනවා ඒකෙන් ඔයාට පුළුවන් ඉක්මනින්ම පෝසත් වෙන්න. එහෙම ඉක්මනින්ම පෝසත් වෙලා අවසානයේ ඔයාට පුළුවන් ඔයාගේම පාඩුවේ නිදහසේ ජීවිතය ගත කරන්න. මෙහෙම කිව්වහම අර දීවරයා ටිකක් hina වෙලා මහාචාර්යවරයාට කියනවා ඉතින් මම දැනුත් ඉන්නේ වගේ නිදහසේනේ. මේ කතාවෙන් අපිට ගන්න දෙයක් තියෙනවා. අපි අපේ ජීවිතයේ තියෙන ඉලක්ක ආශාවල් පසුපස හඹා යන්න ඕනේ. ඒ වුණාට අපි නිතරම හිතන්න ඕනේ ඇයි අපි මේ දේ කරන්නේ? අපිට මේ දැන් ගන්න තියෙන දෙයක් අපි ඉස්සරහදී ගන්නවා කියලා හිතාගෙන එහෙම ඉස්සරහට යනවනම් නෑ. අපි ඒක මේ මොහොතේම ගන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ එක ෂණයයි. බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දීලා තියෙන මේ විදිහට අපි මැරෙන මිනිස් විදිහට ජීවත් වෙන්න ඕනේ. මොන තරම් ලොකු ටාගට් එකක් ලොකු ඉලක්කයක් ඔයාට තිබුණත් ඔයාගේ ජීවිතේ මැරෙන මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න. ඔයාට කරන්න තියෙන චූටි දේවල් ඔයා මග අරින්න එපා. සල්ලි පරිස්සමට වියදම් කරන්න. ඒ වුණාට අත්‍යවශ්‍ය දේවල් අනිවාර්යෙන් කරන්න. මිනිස්සෙක් වුණාම දානයක් දෙන්න ඕනේ. එක මාසෙකට එක දානයක් හරි දෙන්න. ඒකට ඔයා වියදම් කරන මුදල අදාළ වෙන්නේ නැහැ. ඔයාගේ හිතේ තියෙන ශ්‍රද්ධාව ඔයාගේ චේතනාව තමයි බලපාන්නේ. බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දීලා තියෙන්නේ චේතනාහම් වික්කවේ කම්මං වදාවි කියලා. ඒ කියන්නේ අපි වියදම් කරන මුදල නෙමෙයි
අපිට කර්මය සකස් කරලා දෙන්නේ. අපේ චේතනාව තමයි අපිට කර්මයක් ගෙනල්ලා දෙන්නේ. ඉතින් අපි අපේ චේතනාව පිරිසිදුව තියාගෙන මොනවා හරි එක පුණ්‍ය ක්‍රියාවක්, එක කුසලයක් එක මාසෙකට අඩුම තරමේ මෙන්න මේ විදියට කරන්න. මේක ඔයාගේ ජීවිතේට අද ඉඳන්ම පුරුදු කරගන්න. ඔයා දෙසැම්බර් මාසේ කරන්න තියෙන පින්කම දැම්ම කරන්න. මේකට ජනවාරි වෙනකල් ඉන්න එපා. ඔයාගේ ජීවිතේ ජය ගන්න නම් පෙර කුසල් මතු කරගන්න ඕන. ඉතින් ඒ පෙර කුසල් මතු කරගන්න නම් ඔයා කුසලවන්ත ජීවිතයක් ගත කරන්න ඕන. ඒ දේ කරන්න පරක්කු වෙන්න එපා. පසුබට වෙන්නත් එපා. කම්මැලි වෙන්නත් එපා. දැන්ම පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි අදට ඔයාගෙන් සමු අරගෙන යන්නම්. මේ වගේම වීඩියෝ එකක් අරගෙන ආයෙමත් ඔයාව හම්බ වෙන බලාපොරොත්තු වෙන්න. ඔයාට උතුම් තෙරුවන් සරණයි. අපි ඔයාගේ මානසික ශක්ති සංගරාව චිත්ත ප්‍රවේගයයි.